Hello guys, ඔයාලා හැමෝම පිළිගන්නවා Pelicated YouTube channel එකට. අද අපි කරන්නේ කොහොමද VFS එකේ legalized document ගන්න කියලා legalized එකට implement එක ගන්න කියලා. මුලින්ම අපි VFS site එකට ගිහලා legalization service කියන bar එකේ click කරගන්න. ඒ click කරගත්තට පස්සේ මේ වගේ interface එකක් එන්නේ. අපි මුලින්ම එක තියෙනවා අපේ details ටික important part එක මොනවාද document ඕන document එකේ original එක ඕන. ඊට පස්සේ scan copy අපිට ගන්න බෑ යාලා reject කරනවා කියලා කියන legalize එක. English translation එක අවශ්‍ය නැහැ. හැබැයි attestation legalization එක Ministry of Foreign Ministry ඒ කියන්නේ Foreign Ministry එකෙන් attest කරන එක අනිවාර්යෙන් ඕන හැම එකම required එක. ඒක එයාලා පෙන්නලා තියෙනවා. ඊට පස්සේ විනාඩි 15කට කලින් එන්න කියනවා reception desk එකට. ඔයා මේක appointment එක ගන්න කලින් ඊට පස්සේ ඊළඟ point එකේ තියෙනවා මේක cancel කරන්න බෑ. ඔයා ඒ කියන්නේ එතන appointment එකට ආවේ නැති වුණොත් ඒක no show appointment එකක් ඔය විදියට වැටෙන්නේ. ඔයාට අලුත් දෙයක් දාන්න ඕන. ඔයාට ඒක refund කරගන්නවා, change කරගන්නත් ඉඩයක් නැහැ කියලා කියන්නේ. ඔයාට ඒ සල්ලි ආයෙ ගෙවන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ එතන තව පොඩි details ටිකක් තියෙනවා. applicant document ඕන document minus submission of behalf third parties delegate කියලා. ඔයාලට මෙතන කියන්න ඕන point එක තමයි දැන් appointment එක ඔයාලට හම්බෙනකොට ඔයාලට ආයෙ change කරගන්නවත් පුත් කරන්න බෑ. ඔයා යන්න නැත්නම් no show appointment එකක් කියලා තමයි පෙන්නන්නේ යාලට. දැන් මොනවද ආයි pay කරන්නවත් නැහැ. මේ applicant කියන්නේ දැන් මේක ඉදිරිපත් කරන කෙනාගේ ওই කවුන්ට් අඳුර ගන්න එහෙම කියලා තමයි ඔය විස්තර වගේ තියෙන්නේ. ඔයාලා මේක refer කරනවා නම් refer කරන්න. document ඕන කියන්නේ මේක document එක අයිති කෙනා. document for minors කියන තැන පොඩි මේ පොඩි වැදගත් point එකක් තියෙනවා මෙතන document for minors කියන තැන. එතන ඔයා guardian එක කියන්නේ අම්මා තාත්තා විදියට තමයි මෙතන දාන්න ඕන. delegate applicant when booking an appointment. If the minor does not have passport, this must be declared written by the applicant. මේ ගැන ලියුමකින් සඳහන් කරන්න ඕන පොඩි එක්කෙනාට පොඩි එක්කෙනාට passport එකක් නැත්තම්. ඊළඟට මෙතන third party එකක් submit කරනවා නම් එයාට ඕන needs ඒ කියන්නේ අවශ්‍යතා ටික තමයි තියෙන්නේ. කියන්නේ appointment එක delegate කෙනෙක් අපි හදිසියේ ඔයා නැති වුණොත් ඔකලා අම්මා තාත්තා කවුරු හරි third party පුත් select දෙන්න පුළුවන් ඔයාගේ appointment එක. එයාට ගිහලා ඔයාගේ document submit කරන්න පුළුවන්. ඒක ගොඩක් දෙනෙක් අහලත් තිබ්බා වගේ ඔයාලට යන්න පුළුවන් කියලා අම්මා තාත්තට යන්න පුළුවන් කියලා පුළුවන් යන්න පුළුවන්. ඒ ගැන විස්තර මම පස්සේ කියන්නම්. ඉස්සරහට තියෙනවා. එතන ඇවිල්ලා fees තියෙනවා. It is the responsibility of applicant to ensure ANC spelling and other data documents submitted legalizations are captured in passport එකේ හැටියට ඔයාගේ නම ඒව පුරවන්න කියලා තියෙන්නේ. මෙතන fees දැන් birth certificate එකට counselor fees එක 9000 ගානේ translation එක 8350. සාමාන්‍යයෙන් මේ දෙක එකට යන්නේ. ඊට පස්සේ මෙතන එක document එකකට service charge එක වෙනවා 4250. bank convenience fee එක වෙනවා 300. එක document එකකට. දැන් එකක් දෙනවා නම් මේ ගානේ යන්නේ. අපි සාමාන්‍යයෙන් හදලා බලමු. හැබැයි මේ ගාන depend වෙනවා. ඒ කියන්නේ යුරෝ එකේ ගාන අනුව තමයි මේක වෙනස් වෙන්න පුළුවන්. අපි බලමු සාමාන්‍යයෙන් අපි හිතනවා birth certificate එකක් ගන්න යනවා කියලා. consular fee එක 9110යි. translation fee එක 8350යි. මේ දෙකත් එක්ක ඒ කියන්නේ මෙතන 4250කුයි 300කුයි තියෙනවා එකම document එකකට. එන 4550 සාමාන්‍යයෙන් 22010ක් වගේ යනවා. ඔක්කොම birth certificate එකක් කවුරු හරි legalize කරනවා නම් BFS එකකින් ඉතාලි වලට.
ඒ වගේ ගානක් වගේ තමයි යන්නේ. ඔයාලට ගාන බලහා වෙන්න පුළුවන්. මේ සාමාන්‍ය වෙනස් වෙන යුරෝ එකේ ගියාම මොනවද ඕන ડોකියුමන්ට්? ડોකියුමන්ට් ඕන අපොයින්ට්මන්ට් කන්ෆර්මේෂන් ලෙටර්. අපොයින්ට්මන්ට් කන්ෆර්මේෂන් ලෙටර් කියන්නේ මේක දැම්මට පස්සේ වාට මේල් එකට එනවා අපොයින්ට්මන්ට් කන්ෆර්මේෂන් ලෙටර් එක. මෙන්න මේක තමයි ડોකියුමන්ට් රික්වයර්ඩ් ડોකියුමන්ට් බලා ගන්න පුළුවන්. වාට ඕන ડોකියුමන්ට් ටික බලා ගන්න පුළුවන් අපිට. ඔයා බර්ත් සර්ටිෆිකේට් එකක් නම් ඕනේ. ඔරිජිනල් සර්ටිෆිකේට් එක කියන්නේ නිල් පාට දම් පාට වගේ සර්ටිෆිකේට් එක ගහලා දෙන්නේ ප්‍රාදේශීය ලේකම් එකේ. අන්න ඒක. ඊට පස්සේ copy of passport ඕන of certificate. ඒ කියන්නේ passport ඕනගේ එක ඉඳන් 5 වෙනකන් photocopies. ඊට පස්සේ උඩ තියෙනවා minors ලට කියන්නේ පොඩි ළමයින්ට ඒ වෙනම. දැන් හිතන්න යුනිවර්සිටි ඩිග්‍රියක් සර්ටිෆිකේට් එකක් ගන්නවා නම් වාගේ කොපි එක ඕන ඩිග්‍රී සර්ටිෆිකේට් එකේ කොපි එක ඕන ට්‍රාන්ස්ක්‍රිප්ට් එකේ. ඒ දෙකම ෆොරින් මිනිස්ට්‍රි දාලා ඇටෙස්ට් කරලා ඕන ලීගලයිස් කරලා ඕන. මේක දීලා තිනවා must be prepared for legalization කියලා. ඒ කියන්නේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකයි ඩිග්‍රී දෙකම දෙන්නවා ලීගලයිස් කරනවා නම්. මේක තමයි පුරවන්න ඕන ડોකියුමන්ට් එක. මේ ඔක්කොම මේ සයිට් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලට එතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නම පුරවන්න පාස්පෝර්ට් එක යනවා. පාස්පෝර්ට් නම්බර් එක පුරවන්න. ඊට පස්සේ මෙතන ඔයා ටික් කරන්න ඕන හරියක් හරි වැරද්දක් හරි දාන්න. ඔයාගේ මේ අවශ්‍ය ડોකියුමන්ට් එක ඉස්සරයි. එතන ඔයාලට පුළුවන් ඔයාලට ඕන ડોකියුමන්ට් එක සිලෙක්ට් කරලා මේක පුරවන්න. ඔයාලා මං ඒක පස්සේ කියන්න. සාමාන්‍ය එක පාස්පෝර්ට් එකකින් අවුරුද්දටම පුළුවන් ડોකියුමන්ට් 6 මේක ඩේට් එකයි ලයින් සිග්නේචර් එකයි දාන්න තියෙන්නේ. ඒක මම පස්සේ කියන්නම් මේකේ. එතන මිනිස්ට්‍රි ඔෆ් ෆොරින් ඇෆෙයාර්ස් එකෙන් ටෙස්ට් කරගන්න ඕන ඔයාලා ලීගලයිස් කරන ડોකියුමන්ට්. ඊට පස්සේ ඔයාලගේ පාස්පෝර්ට් සෙට් 4ක් ඕන පේජ් එකේ නම් පා වෙනකම්. ඊට පස්සේ ඔයා නෙමෙයි නම් තර්ඩ් පාර්ටි කෙනෙක් නම් letter of delegation letter එක කියන එක ඕන. මේක ඇවිල්ලා මේකේ ටෙම්ප්ලේට් එකක් මෙතන තියෙනවා. ඔයා තර්ඩ් පාර්ටි කෙනෙක් යනවා නම් ඔයාගේ අම්මා තාත්තා වගේ ડોකියුමන්ට් මේ letter එක පුරවන්න තියෙන්නේ. පාස්පෝර්ට් නම්බර් එක පාස්පෝර්ට් එකේ අනුව නම ඒ ටික දාලා සයින් කරලා ඩෙලිගේෂන් ලෙටර් එකක් තරන් යන්න ඕන. ඔයා ડોකියුමන්ට් එක සබ්මිට් කරන්න ඕන. මේක පාස්පෝර්ට් එකේ අනුව නමයි ටික පළලවලයි. හරියට පුරවන්න. පරත්ත ගන්න නැතුව ඊට පස්සේ මේ ටික තමයි ඕන ડોකියුමන්ට් ටික. ඇප්ලිකේෂන් එකයි ෆිල් කරපු ඇප්ලිකේෂන් එකයි ඊමේල් එකකින් එන ડોකියුමන්ට් කන්ෆර්මේෂන් එකයි. ඊට පස්සේ ඔයාගේ ඩෙලිගේෂන් කවුරු හරි තර්ඩ් පාර්ටි කෙනෙක් යනවා නම් ඒක ෆොරින් මිනිස්ට්‍රි එකෙන් ඕන ડોකියුමන්ට් ටික ওই ටික තමයි ඕන අපිට මේක කරගන්න. මේ ටික ඕන ડોකියුමන්ට් බාර දෙන්න යත්තේ. පස්සේ ප්‍රොසෙසින් ටයිම් එක තියෙනවා. ප්‍රොසෙසින් ටයිම් එක ඒක නම් අපිට කියන්න බෑ ඒක හරියට. මෙතන තමයි බුක් ගන්න අපොයින්ට්මන්ට් එක බුක් කරගන්න පුළුවන්. එතන සිංහල ලැන්ග්වේජ් එකෙන් මේ ටික තියෙනවා. එතන ප්‍රොසෙස් එක හරියට පිළිවෙලටම තියෙනවා. කියන්නේ ඔයා මුලින්ම අපොයින්ට්මන්ට් එක ඉල්ල ගන්න ඕන. ඒ අපොයින්ට්මන්ට් එක ඉල්ලන එක නොමිලේ එකක්. එතනට සල්ලි ගන්නේ නෑ. අපොයින්ට්මන්ට් එක නිකුත් කිරීම අදාළ තානාපති කාර්යාලයේ අධීක්ෂණය මත පමණක් නියමිත වූ කාල පරාසවල සිදු වෙනවා. මේක පියවර 1 අයදුම්පත ඉදිරිපත් කිරීම. ඒ කියන්නේ 24 hours ඇරලා තියෙන සයිට් එකක් තමයි මේක වට ඕන වෙලාවක දාන්න පුළුවන්. මෙතන ඔයා විනාඩි 30ක් ඇතුළත පුරවන්න ඕන. නැත්නම් ඒක කැන්සල් වෙනවා. ඔයාගේ PDF තියෙන්න ඕන MB 2කට වඩා අඩු වෙන්න. එහෙම තමයි දාන්න ඕන කියලා තියෙන්නේ මෙතන. ඊට පස්සේ ඔහොම මේ ඔයාලා ඉන්නකොට ඔයාගේ ડોකියුමන්ට් කන්ෆර්මේෂන් එකක් එනවා. ඒ කියන්නේ මේ දවසට ඔයාට තියෙනවා කියලා. මේ අපොයින්ට්මන්ට් එක බුක් කරාට පස්සේ ඔයා ඉන්න පිළිවෙල අනුව තමයි ඒක එන්නේ. ඒක ආවට පස්සේ ඔයා පැය 48ක් ඇතුළත ඔයා ගෙවිල් සම්පූර්ණ කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මේකට ගෙවන්න ඕන පැය 48ක් ඇතුළත. එක්ක ඔයා ගෙවුවේ නැති වුණොත් ඔයා අරකේ මුලටම යනවා. ඒ කියන්නේ ඔයා
කාලයක් නම් බලන්න කියලා කියමුකෝ. ඔයා මුලින්ම දැම්මා. දාලා ඉඳලා ඔයාට ඩොකියුමන්ට් එකේ මේල් එකට ආව කන්ෆර්මේෂන් එක මේ දවසට තියෙනවා කියලා. ඒකට ඔයා පැය 48ක් ඇතුළත සල්ලි ගෙව්වේ නැති වුණොත් ඔයා නැවත ආයෙ මුලටම යනවා. ඒකින්ද ඒක බලලා අනිවාර්යයෙන් පැය 48ක් ඇතුළත පේමන්ට් එක කරන්න. අපි දැන් බලමු කොහොමද බුක් කරන්න කියලා. මෙතන ඔයා සිංහල සිලෙක්ට් කරගන්න ඔයාට ලේසියි නමං. ඊට පස්සේ මේකේ තියෙන්නේ අර ප්‍රොසෙස් එක සිංහලෙන් හරියටම තියෙනවා කොහොමද කියලා. ඒක මෙයා ඊට පස්සේ මේ ඉන්ටර්ෆේස් එකේ එන්නේ මේක වාගේ නම්බර් එක ගහන්න. නම්බර් එක ගැව්වට පස්සේ ඔයාට OTP එකක් එනවා. අන්තන I'm not over ඔබලා මේකත් ක්ලික් කරාට පස්සේ ඔයාට one time password එකක් එනවා ඔයාගේ මොබයිල් එකට. ඒ one time password එක මෙතන ගහන්න. ගාලා validate කරන්න. මෙතන තියෙනවා ඔයාට පුරවන්න ඕන ලේඛන ගානයි ලේඛන හිමියන් ගාන. ලේඛන හිමියන් 2-3 ඒවනම් ඔය ඩොකියුමන්ට් සබ්මිට් කරන අයට තමයි ඔය දැන් කෙනෙක් නම් පුරවන්නේ ඔයාට number of applicant එක තෝරන්න. ඔයාගේ total of document එක ඔයාගේ ඕන ගානට අනුව එයා ඒක සිලෙක්ට් කරගන්න. මොකද ඔයාට ඒක ආය පස්සට ඇවිල්ලා මේක මේව කරන්න බෑ. ආය මුලට ගිහිල්ලා එන්න ඕන. මේක හරියට සිලෙක්ට් කරාම ඊටු ටික පුරවන්න තමයි එන්නේ. අන්දෙන් මෙතන සිලෙක්ට් කරා number of document එක number of applicant කියන එක. මේ ටික ඔයා පුරවන්න passport එකේ අනුව surname එක, ඔයාගේ others name, ඊට පස්සේ date of birth එක, passport number එක. මෙන්න මේ දෙක තමයි මං කිය පොඩ්ඩක් වැදගත්. මේක මං ඔයාලට කියන්නම් දැන් මේක කරද්දී. ඊට පස්සේ passport expiry date එක යටම තියෙන අපේ කරන්න ඕන මොන document date අපිට select කරන්න පුළුවන් document ගාන. document වර්ග ටික මේකේ name මේ ටික පුරව ගන්න ඕන හරියට email එක, nationality එක, gender එක, ඊට පස්සේ phone numbers දෙකක් ඕන, place of birth එක, national identity card number එක. ඒ ටික හරියට පුරවන්න. මෙතන ඔයා විතරක් නම් යන්නේ ඒක දෙන්න yes myself. දැන් ඔයා යනවා නම් අම්මා හරි තාත්තා හරි වෙන කෙනෙක් no to වෙන දෙන්න ඔයා වෙන කෙනෙක් යනවා නම් no through delegate කියලා. දැන් මෙතන බලන්න ඕන මම තුන්වෙනි එක සිලෙක්ට් කරනවා. අපිට තුනක් සිලෙක්ට් කරන්න දැන් max 2 කියලා දෙන්නේ. ඒ මොකද මං උඩ දැන්නේ 2යි හින්දා. අපිට එක පාස්පෝර්ට් එකේ කියන්නේ හිතන්නකෝ ඔයාගේ පාස්පෝර්ට් එකෙන් අවුරුද්දටම ලීගලයිස් කරන්න පුළුවන් ඩොකියුමන්ට් 6යි කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. මෙතන අපි දැන් ඩොකියුමන්ට් දෙක ක්ලික් කරලා මෙහෙම ආවට පස්සේ ඔයාගේ ඩොකියුමන්ට් එක ඇටච් කරන්න ඕන. මේක MB දෙකට වඩා අඩු වෙන PDF හරි JPG හරි ෆයිල් දෙකක් වෙන්න ඕන. ඔයාගේ ඩොකියුමන්ට් නම්බර් එක දාලා ඒක මෙහෙම කරගන්න පුරවන්න. එතන මම ඔයාලට පෙන්නනවා ඔන්න මම ඩොකියුමන්ට් 4ක් සිලෙක්ට් කරා. 4ක් සිලෙක්ට් කරාම මැක්ස් පුළුවන් අපිට 3ක්. ඒ කියන්නේ මෙයාලා දෙන්නේ අවුරුද්දටම 6ක් ඉඳ සීමා කරලා තියෙන ඉඳා එකපාර පුළුවන් 3ක් කියලා. පාර උපරිම 3යි පුළුවන්. ඒක මෙතන සදාම් වෙනවා බලන්න. මෙතන මෙයාලා කියලා තියෙනවා once you are ready to commence legalization process see below to begin the part of the process කියලා තමයි book now කියන එක සිලෙක්ට් කරන්න තියෙන්නේ. අන්න එතනද පොඩ්ඩක් උඩින් බලන්න disclaimer කියලා තියෙනවා to avoid misuse of the facility a limit of 6 appointment requests per passport within 1 year has been imposed. ඒ කියන්නේ මෙතන ඔයාගේ passport එකෙන් ඔයාට අවුරුද්දටම පුළුවන් appointment 6ක් book කරන්න. එන්න ඔයාගේ passport එක ඕනේ මේකට බය වෙන්න එපා. ඔයාගේ දැන් දෙමෝපියන්ගේ passport එකෙන් යාළුවෝ දෙලිගේට් විදිහට මේව කළා. ඔයාට පුළුවන් ආයි document ටික submit කරන්න. ඒක ඒ කියන්නේ මේ facility එක misuse වෙන හින්දා තමයි ඒක දීලා තියෙන්නේ යාලා. ඒක හින්දා ඒක බලලා ඒක බලලා ඔයාලා ඒක හරියට කරගන්න.
මැක්සිමම් පුළුවන් එක බාරකට දානවා නම් ඩොකියුමන්ට් තුනයි. මේ ලීගලයිසේෂන් කරන්නේ කොහමද? මේ ගැන මට ප්‍රයිවට් මැසේජ් ගොඩක් ඇවිල්ලා තිබ්බා, කමෙන්ට්ස්ුත් ඇවිල්ලා තිබ්බා. ඒකින්ද තමයි ඔයාලට මේ වීඩියෝ එක කරේ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. Subscribe කරන්න අපිව. Thank you so much all of you.